අද ඔක්තෝබර් 12 වෙනිදා. ඉතින් ඔයාලා දැනටමත් තම්බ්නෙල් එකෙන් දන්නවා ඇති මං මේ කොහෙද යන්න හදන්නේ කියලා. ඉතින් අද SITC කැම්පස් එකේ ජෙනරල් කන්වොකේෂන් ඩේ එක. ඔන්න ඉතින් මටත් ඒකට යන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මම කළේ SITC කැම්පස් එකේ ඉංග්‍රීසි ඩිප්ලෝමා එක. ඒ ගැන කිව්වොත් ගිය අවුරුද්දේ දෙසැම්බර් වල තමයි පටන් ගත්තේ. මාස 6ක් තියෙනවා ඩිප්ලෝමා එක. ඉතින් ඇත්තටම ගොඩක් හොඳ ඩිප්ලෝමා එකක් කියලා මට ඔයාලට කියන්න පුළුවන්. ඉතින් SITC කැම්පස් එකේ තවත් ගොඩක් ඩිප්ලෝමා කරන්න පුළුවන්. ඒ ගැන ඔයාලට සවිස්තරාත්මකව කැම්පස් එකේ FB page එකෙන් දැනගන්න පුළුවන්. ඉතින් මේ මම කරපු ඉංග්‍රීසි ඩිප්ලෝමා එක ගැන මොනා හරි මගෙන් දැනගන්න තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් මම දන්න දෙයක් නම් ඔයාලට කියන්නම්. මම BMICH එකේ කන්වොකේෂන් එකකට එන දෙවෙනි වතාව මේ. ඉතින් ඉස්සෙල්ලාම මම ආවේ ජනවාරි වල. මම කැලණිය කැම්පස් එකේ තමයි ඩිග්‍රී එක කළේ. ඉතින් ඒකේ කන්වොකේෂන් එක තිබුණේ ජනවාරි වල. ඔන්න ඉතින් තවත් වතාවක් කන්වොකේෂන් එකකට සහභාගී වෙන්න මට වාසනාව ලැබුණා. අපේ සෙෂන් එක පටන් ගන්නවා කියලා තිබුණේ එකට. ඉතින් 11:00ට විතර අපිට එන්න කියලා තිබුණා ලෝගුව එහෙම ගන්න. ඒක නිසා ඉතින් පොඩ්ඩක් කලින් ආවා අපි. ඉතින් අපි ආපු වාහනේ පාක් කරගන්න අපිට පොඩ්ඩක් වෙලා ගියා. මොකද අපිට කලින් සෙෂන් දෙකක්ම තිබුණානේ. ඒක නිසා ඉතින් සෑහෙන්න පිරිසක් ඇවිල්ලා හිටියා. දැන් අපි යන්න හදන්නේ මල් ගන්න. ඉතින් අපි එනකොට දැක්කා BMICH එකේ ඉස්සරහා මල් විකුණන කට්ටිය හිටියා. ඔන්න බලන්නකෝ ඉතින් අලුත් මල් තිබුණේ නෑ. හදපු මල් විතරයි තිබුණේ. ඒ වගේ මෙන්න මේකට තමයි මට හිතේ ගියේ. ඉතින් ඒක යා මට අරන් දුන්නා. දැන් අපි මේ ලියුම් එහෙම බාර දීලා අපිට අදාළ ටිකටුයි ලෝගෝයි බාරගත්තා. ඊට ටික වෙලාවකට පස්සේ අපිට පෝලිං ගහන්න කිව්වා අපිව ඇතුළට ගන්න. ඇත්තටම මෙහෙම රතු පළස මතින් ඇවිදගෙන යනකොට දැනෙන හැඟීම මෙච්චරයි කියලා කියන්න බෑ. මන් දන්නේ මොහ පුදුමාකාර සතුටක් දැනෙන්නේ. ඒක ඉතින් අපි ගිහිල්ලම ඒක අත්විඳලම බලන්න ඕන. අපි කවුරුත් ඉබේ මේ තැනට ආවේ නෑනේ. ඉතින් මේ හැම දෙයක් පිටිපස්සෙම අපේ මහන්සිය කැපවීම උනන්දුව මේ හැම දෙම තියෙනවා. අනික් දේ තමයි අපි විතරක් නෙමෙයි මේ ගමනට අපේ දෙමව්පියනුත් පුදුමාකාර කැපකිරීමක් කරනවානේ. ඉතින් එයාලටත් අනිවාර්යෙන් මේ සතුට ලබා දිය යුතුමයි. ඉතින් මේ විදියට අපි අපේ වීඩියෝස් ෆොටෝස් එහෙම ගත්තට පස්සේ BMICH එකෙන් 5ට විතර එන්න පිටත් වුණා. ඔන්න ඉතින් මට කියන්න අමතක වුණානේ. මං කලින් වීඩියෝ එකේ කිව්වා නේද අපිට ගමේ ගිහිල්ලා ඉක්මනටම එන්න ඕනා කියලා. ඒ ඉතින් මෙන්න මේ හේතුව නිසා. ඔන්න ඉතින් මේ විදියට තවත් ලස්සන දවසක් ගෙවිලා ගියා. මං අපි ගත්ත ෆොටෝස් වලින් කීපයක් වීඩියෝ එකේ අන්තිමේටම දාන්නම්. ඉතින් මාව මේ වෙනකන් බලන් හිටපු, අහන් හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. එහෙනම් ඉතින් තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.